ලෝකෙම තොපිය අමතක කරලා අද ලෝකේ කවුරුත් ලංකාවේ ක්‍රිකට් ගැන දන්නේ නැහැ. කවුරුත් අපි ගැන කතා වෙන්නේ නැහැ. අපි අද ලෝක සිටියමින් පැකිලා ගිහින්. ඒකට වග කියන්න ඕනි තොපියකෝ. මම තොපිට දෙන අවසාන අවවාදය. තොපි හිතාගෙන ඉන්නේ මේක තවත් එක ටූර්නමන්ට් එකක් කියලා. වෙන්නේ නැති. හැබැයි මේක ලෝක කුසලාන. තොපි පිට්ටෙන්ට බහින්න ඕනි. මැරෙන්න බලන්න. තොපි අතින් අතෑරෙන්නේ බෝලයක් නෙවෙයි. මේ රටේ අවසාන බලාපොරොත්තුව. තොපිට මේ රට ගැන දැක්කුමක් නැත්තම් අර අහිංසක මිනිස්සුන්ගේ කඳුළු පේන්නේ නැත්තම් ඔය ඇඳුම ගලවලා දාලා ගෙදර ඵලයක්. අපිට ඕනි සල්ලි වලට සෙල්ලම් කරන මැෂින් නෙවෙයි. රට වෙනුවෙන් පපුව දෙන කොල්ලෝ ටික. ගින් ගහපල්ලා. හැබැයි මතක තියාගන්න. තොපි ගහන්නේ බෝල්ට නෙවෙයි. මිලියන 22කින් අද ගැස්මට. බලපල්ලා මගේ දිහා. මට දැන් හරියට ඇවිද ගන්න බෑ. හැබැයි තොපි පිට්ටනිය මැද කරන විකාර. දැක්කම මගේ ලී පත් වෙන යකෝ. රටේ තත්ත්වය බලපල්ලා. අද අපේ රටේ මිනිස්සුන්ට අන්න බොන්න නෑ. ප්‍රශ්න කෝටියයි. ඒ මිනිස්සුන්ට තියෙන එකම සැනසීම තොපි දිනන එක විතරයි. තොපි පෙරදෙන හැම පාරකම ඒ මිනිස්සු තවත් අගාධයට යන යකෝ අභිමානිකෝ. ඉස්සර අපි කොල්ලෝ පිට්ටනියට බැස්සේ ඉන්නියෝ වගේ. අද තොපි යන්නේ අවද ඉවරලා ගෙදර ඇයිද කියලා බයි. ගෑණි බලන්න. ජය වේවා ශ්‍රී ලංකා. මම උඹලගේ අත්තා.